මම උත්සාහ කරනවා හැමතිස්සෙම ප්‍රශ්නෙට කලින් උත්තරේ ඔයාලට දීලා දෙන්න. ලංකාවට මේක බලපාන විදිය ඔබ දැනගත්තොත් මේකෙන් ඔයාලට තව අවුරුදු දෙකකින් ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ලෝකයේ දෙස පුළුල්ව බැලුවොත් ඔයාට උනත් මේක තේරුම් ගන්න පුළුවන්. ලංකාව දැන් මේ ට්‍රැප් එකට අහු වෙලා තියෙන්නේ. ඊට කලින් තමයි මම ඔයාලට මේක දෙන්නේ. පුළුවන් නම් බේරෙන්න, පුළුවන් නම් බේර ගන්න. රයිට්. කිව්වා වගේ මද දවසේ කතා කරන්න යන්නේ පොඩි බලු වැඩක්. රයිට්. අද ලංකාවට ඒක බලපාලා තියෙන නිසා තමයි මම මේක කතා කරන්නේ. මේක හරියට ඔයාලා අල්ලගත්තොත් මේක පැහැදිලි කරගත්තොත් ඔයාට මේකෙන් ඇත්තටම තව අවුරුදු දෙකකින් විතර මිලියන බිලියනපතියෙක් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම අපේ රට බේර ගන්නත් ඕනේ නිසා තමයි මම මේක කතා කරන්නේ. රයිට්. ඕකේ. ලෝකයේ ඉතා බලගතු හස්තයක් තමයි ෆාමසිස්. එහෙම නැත්නම් මෙඩිකල් ෆීල්ඩ් එක. අද ලංකාවේ සමහර ප්‍රශ්න අපිට වාර්තා වෙලා තිනවා. බෙහෙත් ගින්නනියවල, ඒ වගේ වංචාවල්, ඒ වගේ ප්‍රශ්න. ඉතින් මේ ෆාමසි ඉන්ඩස්ට්‍රියට බෙහෙත් හදන එහෙම නැත්නම් ෆාම කියලා කියන වචනේ ඒ දවස්වල ඉඳලා ආපු වචනයක් පරණම වචනේ. මේක ලොකු කන්ට්‍රෝල් එකක් ලෝකේ කරනවා. ඒවා ඇත්තටම බෙහෙත් නිෂ්පාදනය කරන අය තමයි. මම පුළුවන් තරම් සරල භාෂාවෙන් සරල විදිහට මේක කියන්න ගන්නම්. ජෙනරල් ඔඩියන්ස් එකට අපි හැමෝටම තේරෙන විදිහට. හරි. රයිට්. ඉතින් ලෝකෙ මිනිස්සු කියන කට්ටියට අසනීප වෙන ඒවට බෙහෙත් අනිවාර්යෙන් නිෂ්පාදනය කරනවා. නමුත් වැඩිපුර මිනිස්සු අසනීප වෙනවා නම් ලේසි ටිකක් වැඩිපුර හම්බ කරන්නේ. මේ වගේ තමයි මේ වගේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකකින් නැත්නම් බෙහෙත් හදන ඉන්ඩස්ට්‍රි එකකින් දැන් මට කම්පැනි එකක් තියෙනවා නම් මම කැමතියි වැඩිපුර ලාභයක් ලබා ගන්න. මෙන්න මේ කියන එකත් එක්ක පදනම් වෙලා තමයි මේ විස්තරය ඔයාලට මම දෙන්නේ. ඔයාලට දකින්න ඇති මේ ඔයාලට පේනවා වගේ ලංකාවේ වල් බල්ලන්ව එහෙම නැත්නම් වල් බල්ලෝ කියලා කියන්න හොඳ නෑ. ඒකට වල් නෑ. නමුත් ලංකාවේ ඉන්න ජෙනරික් අපේ ඉන්න සාමාන්‍ය බල්ලෝ ගේ ප්‍රෙග්නන්සි යාලව ගැප් ගැනීම නවත්තන්න ඔපරේෂන්ස් කරනවා, බෙහෙත් විදිනවා. මේවට NGO වලින් ලංකාවට සල්ලි දෙනවා. මේක ටිකක් දැන් වෙනකොට විශේෂයෙන් කරනවා එක NGO එකකින්. NGO වල නම් මුකුත් මම කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් හොයලා බලන්න. රයිට්. ඊට පස්සේ ලංකාවේ තව ඒවත් තියෙනවා එකතු වෙලා කරන. නමුත් මේක රජයට සල්ලි දීලා කරන වැඩක්. ඇත්තට මේක හොඳ වැඩක් කියලා කියන්න පුළුවන්. එළියෙන් අපි ලස්සනට බැලුවොත් මොකද මේ බල්ලෝ වැඩිපුර මේ හැමතැනම ගිහම හරි කරදරයි. මිනිස්සුන්ගේ හපනවා, ජල බීතිකාව වැටෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේක ඇතුළට මම ඔයාව එක්ක කරන් යන්න කැමතියි. එතකොට ඔයාලට පුළුවන් තීරණය කරන්න මේක හරිද නැද්ද කියලා. මේ මගේ අදහස. රයිට්. ඒක නිසා ඔයාලට හොයලා බලන්න. විශේෂයෙන්ම නිකන් අහලා ඉන්න බෑ, හොයලා බලන්න ප්ලීස්. මේක අපේ රටට වැදගත්. මොකද අපේ රටේ සල්ලි එළියට යන්න දෙන අවස්ථාව. හරි? හරි. මේමයි. ඒක යන්න දෙන්නේ නැති වෙන තමයි අද දවසේ මම මේක කරන්නේ. ඒකෙන් අපේ තව කවුරු කෙනෙක් හොඳ මුදල් තියෙන හොඳ ධනපතියෙක් කරවන්නත් එක්ක. රයිට්. මට උනත් මේකට දෙන්න පුළුවන්. හරි. මේමයි. දැන් බෙහෙත් හදන කම්පැනිස් එහෙම නැත්නම් අර ගමක NGO වලට සල්ලි හම්බෙන්නේ යාළ කොහෙවත් මුකුත් වැඩක් කරන්නේ නැහැ. ඒකට දායකයෝ තමයි සල්ලි දෙන්නේ. එහෙම නැත්නම් රටවල් අයින් කරන මුදල් යොදා ගන්නවා. NGO වලින් ගොඩක් සෞඛ්‍ය කටයුතු කරනවා. ඒ වගේම සමාජයේ සමහර ගැටලු විසඳන්න මෙයාලා උදව් කරනවා. මෙයාලට මුදල් හම්බ වෙනවා. ඒකේ වැඩ කරන අයට පඩි ගෙවන්න ඕනේ. මේ වගේ ඒ සිස්ටම් එකක්ම යනවා. ඉතින් සමහර NGO තියෙනවා දැන්ට නතර කරා. වදන USAID එක ඩොනල්ඩ් ට්‍රම්ප් අයින් කරා. මොකද එයාලා වැඩිපුරම කරලා තිබ්බේ හෝමෝසෙක්ෂුවල් එහෙම නැත්නම් සමලිංගික ප්‍රවණතාවයන්ට උදව් කරන එක. ඒ වගේ එක දේවල් වලට සල්ලි ෆන්ඩ් කරනවා. මේක දැන් සමලිංගික කතාවක් ගන්න එපා. ඒක අදාළ නැහැ. මේක දැන් අපේ රටේ ප්‍රශ්නයකට આવොත් එහෙම අපේ බල්ලන්ව මේ වගේ එන්නත් කරන්න, ඔපරේෂන් කරන්න මුදල් ෆන්ඩ් කරනවා. නමුත් මේ NGO එකට මුදල් එන්නේ කොහෙන්ද කියලා අපි බැලුවොත් හරියට අගමුල හොයාගෙන ගියොත් ඔක්කොම එන්නේ වෙටනරි මේ බල්ලන්ට බෙහෙත් හදන ආයතන වලින් තමයි මේ සල්ලි දෙන්නේ. දැන් අපි කල්පනා කරගෙන යන්න ඕනේ ඇයි කියලා. ඉතින් ඔයාලට පේනවා වගේ මේ බල්ලෝන්ගේ ඔයාලා දැක්කොත් එහෙම බල්ලෝන්ගේ සහ ගැහණු බල්ලන්ගේ නැත්නම් බැල්ලියන්ගේ දෙගොල්ලෝන්ගේම මේ ඔපරේෂන් එක කරනවා. මෙයාලගේ මේ කන මේ වගේ ට්විස්ට් කරලා පොඩි කට් එකක් දාලා තියෙනවා. ඒකෙන් හොයාගත්ත හැකි කියලා කරාද නැද්ද කියලා මේක නොමිලේ කරන්නේ. මේකට මුදලක් යනවා. බෙහෙත් වලට මුදල් යනවා, ඔපරේෂන් එකට මුදල් යනවා. මේ ඔක්කොම NGO එකේ සප යනවා. හේතුව මෙයාලව වර්ධනය කරන්න. මේක තමයි ඔඩි එළියෙම පේන්න තියෙන දේ. ඉතින් දැන් මෙයාලව වර්ධනය කරනකොට හිතන්න මමම දන්න ගෙවල් වල එයාලගේ ළඟ හිටපු ඒ සොරතල්ලු එහෙම නැත්නම් බල්ලොන්ව එයාලා එන්නත් කරලා ඔපරේෂන් කරලා දැන් ආයි කවදාකවත් බල්ලෝ හැදෙන්නේ නැහැ. දන්න ගෙවල් වල එහෙමයි. දැන් මේ විදිහට ගිහිල්ලා වල් බල්ලුන්ගේ පාලනයක්ද වෙන්නේ වල් බල්ලු නැති වෙලා යන එකද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඊට පස්සේ සල්ලි මේ ෆන් කරන කට්ටිය ඇයි මෙයාලා මෙච්චර ලංකාවට ආදරේ කියලා බැලුවොත් ඔයාලා බැලුවොත් මේක අර බීජ මංකොල්ලේ වගේම තමයි. ඒකමයි. හරි. ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ වගේ වල් බල්ලු නැති වෙලා ගියොත් නිකන් හරි ගෙදර ඉන්න දරුවෙකුට හොරතල් කරන්න බල්ලෙක් දෙන්න හරි එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසාගේ ළඟම යාළුවා විදිහට හඳුනන බල්ලා ආරක්ෂාවට පාවිච්චි කරනවා. දැන් මේ වගේ ආරක්ෂාව අවශ්‍යතාවයකට මිනිස්සුන්ට බල්ලෙක් ඕන වුණොත්, හොරතල් කරන්න බල්ලෙක් ඕන වුණොත්
මේ විදිහට වඳ වේගින් ගියොත් කොයි වගේ බල්ලෙක්ද ඔයාට ගන්න වෙන්නේ. ඔයාට පේනවා වගේ මේ වගේ දෘෂ්ටිමත් මයිල් ටික ලස්සන ඇල්සේෂන් එක එක වර්ග වලින් නම් කියන බල්ලෙක් තමයි එහෙම වුණොත් ගන්න වෙන්නේ. හේතුව මොකද? අපේ ලංකාවේ හිටපු බල්ලෝ ඔක්කොම දැන් වඳ කරගෙන යනවා. මේකට ඔයාලා විරුද්ධ වුණේ නැත්තම් මේක මේ විදිහටම යනවා. මේක විරුද්ධ වෙන්න සමාජයට බැරි වෙයි. සමාජයේ තියෙන විවිධ ප්‍රශ්නත් එක්ක ජල බීතිකාව අනම්මනම් එක එක බීතිකා දාලා දැන් මේක ස්ථිර කරලා ඉවරයි. හැබැයි කවුරු කෙනෙක් වල්බල්ලෝ ටිකක් අරගෙන ඔපරේෂන් කරන්න නැතුව හදාගත්තොත් මම කියන්නම් ඉදිරියට වෙන්න යන දේ. දැන් මේ ඇල්සේෂන් කියන જાතිය නැත්තම් මේ ලැබොරටරි බල්ලෝ ලැබ් වලින් හදපු ක්‍රම වලින් හදාගත්ත බල්ලොන්ට අනිවාර්යයෙන්ම ඉන්ජෙක්ෂන් જાති බෙහෙත් જાති ඔක්කොම ඕනේ. උදාහරණයකට ඉන්න මේ වල්බල්ලොන්ට පවා පැටව හම්බෙන්න ඉන්න වැල්ලියන්ට පවා බෙහෙත් ගහලා මෙයාලත් බෙහෙත් මත යැපෙන සත්තු බවට පත් කරන්න තමයි මේ ආයතනවල ප්‍රධාන අරමුණ. ඒ වගේම දැන් ඇල්සේෂන් බල්ලෝ එහෙම නැත්තම් මේ වගේ මේ ලැබ්‍රඩෝ, ලයන් ෂෙපර්ඩ්, ජර්මන් ෂෙපර්ඩ් කියන මේ බල්ලෝ ඔක්කොටම බෙහෙත් නැතුව එයාලට සර්වයිව් වෙන්න බෑ ලෝකෙ කොහෙවත්. මේ අපේ ලංකාවේ රස්නේ කියලා නෙමෙයි. ලෝකෙ කොහේ හිටියත් එයාලට අදාළ කැම දෙන්න ඕනේ, එයාලට අදාළ බෙහෙත් ටික දෙන්න ඕනේ. දැන් ඔයාලා ගෙදර ඉන්න අර නිකන් ඔය බත් ටිකක් කාලා නිකන් ඉන්න බලු පැටියව ඔය වගේ හොස්පිටල් ගානේ අරන් යන්න උඩ කොන්ද මර නැතිවයි අරවට මේවට බෙහෙත් කරන්න ඕනේ නෑ ඉස්සර මතකයි ඔයාලට. රයිට් දැන් ඒවත් දැන් මේ බල්ලොන්ටත් ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මේ જાතිය බල්ලෝ આવොත් අපිට අනිවාර්යෙන් මේ කියන කම්පැනි වලින් බෙහෙත් ගන්න වෙනවා, කෑම જાති දෙන්න වෙනවා. මේක තමයි බිස්නස් එකේ හැටි. මෙහෙම තමයි බිස්නස් කරන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ යන ඉකොනොමි පැත්ත. මොනවා හරි දෙයක් අලුතෙන් හදලා අවශ්‍යතාවයක් නැත්නම් අවශ්‍යතාවයක් හදලා ඒ අවශ්‍යතාවයට සප්ලයි එක කරන එක තමයි මේ ඉකොනොමි එකේ හැටි. රයිට් මේක මේ බල්ලෝ ගැන නෙමෙයි තව දේවල් දිනන ගොඩක් කතා කරගන්න මගේ බෙල්ල පරිස්සම් කරගන්නත් ඕන නිසා මේ විදිහට කතා කරමු. රයිට්. ඉතින් හොයලා බලන්න. ගෙදර ඉන්නවා නම් බල්ලෙක් බැල්ලියෙක් පුළුවන් නම් ආරක්ෂා කරගන්න. මොකද මේක දැන් අවුරුද්දකට කලින් ඉඳලා පටන් ගත්තේ මේ වැඩේ ටිකක් හොඳටම යනවා. මං හිතේ ආවිල්ලා පටන් අරගෙන යයි නතර වෙයි කියලා. කලින් ඇවිල්ලා නතර වෙලා ගියා. නමුත් මේ පාර නතර වෙන ස්වභාවයක් නැහැ. වැඩේ ටිකක් දරුණුවටම යනවා. රයිට්. හැම ප්‍රදේශයකම වගේ යනවා. ඉතින් බල්ලොන්ව පාලනය කරන එක හොඳයි. නමුත් නැත්තටම නැති වෙන තැනට තමයි මේ පාර NGO එකකින් ෆන් කරන්නේ. රයිට්. ඒක නිසා ඒ කියන්නේ කවදාකවත් මිනිස්සෙක් මීයක් කඩන්නේ නැහැ කියනෝනේ අතලෙව කන්න විතරක් මීයක් කඩන්නේ නැහැ කියනෝනේ. ඒ වගේ තමයි මේ කම්පැනි වලින් NGO වලට ෆන් කරන්නේ මෙයාලගේ ඉදිරි අනාගතය. එහෙම නැත්නම් තව අවුරුදු 2කින් එයාලගේ ටාගට් එක තමයි එයාලා හම්බ කරන එක. ඒතකොට යන්නේ ලංකාවේ සල්ලි තමයි එළියට යන්නේ. ඉතින් මේවා හරියට කල්පනා කරලා බැලුවොත් රජයේ උනත් ක්‍රියාත්මක වුණොත් මේවා නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඔයා හරි මම හරි මේ බල්ලෝ ටිකක් හදලා තියාගත්තොත් බෙහෙත් මොකුත් ඕනේ නැහැ. බල්ලෙක් 10,000යි කියලා දෙන්න පුළුවන්. රයිට්. මේක තමයි කමර්ෂල් එක. බෙහෙත් තනම් මනම් වලට වියදම් කරන්න ඕනේ නැහැ. මාසෙට 50,000ක් කියන්නේ නැහැ. කෑම විතරයි දෙන්න තියෙන්නේ කියලා වල් බල්ලෙක් අපිට දෙන්න පුළුවන්. හොඳ ලස්සන හොඳ අපි ඉන්න හොඳ බල්ලෝ. හිම මේ ඇල්සේෂන් බල්ලෝම ඕනේ නැහැ. රයිට්. එයාලා හොඳට ඉන්න හොඳට රෙස්පොන්ඩ් කරන බල්ලෝ ඉන්නවා. right. ඉතින් බල්ලෝ වෙනුවෙන් නෙමෙයි කතා කරේ රට වෙනුවෙන් කතා කරන්නේ. මොකද රටේ සල්ලි එළියට යන ක්‍රම මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා පිට රටවල් වලින් හදලා දෙන උප්පර වැටි. ඒවා හැමවල්. ඔයාලට මතක තියෙයි 3-in-1 බෙසඩ් හෝම් එකේ දුලංක මේ විදිහට කිව්වා කියලා. ඔයාලා බලලා මාත් එක්ක කමෙන්ට් කරන්න වැරදි නම් ඔයත් ඔයාලා බලලා NGOs නම් ටික හොයාගන්න. නමුත් කමෙන්ට් එකේ දාන්න එපා. නමුත් හරිනම් වැරදි නම් ඒ ටික දාන්න. මොකද ඔයයි මායි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ කට්ටිය ලේසි පාසු පොරවල් නෙමෙයි. නිකන් ලෝකෙම පාලනය කරන කට්ටිය සමහර කෑම වර්ග හදන්නෙත් ඒ කම්පැනිස් වලින් මිනිස්සුන්ට පවා. ඒක තමයි අද ලෝකේ තත්ත්වය. රයිට්. ඒ නිසා මොලේ කල්පනා කරලා ඉන්න. මම ගොඩක් කැමති ඔෆ්ග්‍රිඩ් ජීවිතයකට මෙන්න මේ නිසා තමයි අපි හිතන්නේ නැති දේවල් තමයි ලෝකේ ලෑස්ති කරලා තියෙන්නේ. රයිට්. God bless you.